ගම්මිරිස් වගාවකින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා ආධාර ශාකවල සෙවන පාලනය ඉතා වැදගත් වනවා. ලංකාවේ බහුලවම ගම්මිරිස් වගාව සඳහා ආධාරක ලෙස ගිනිසීරියා ශාක යොදාගෙන තිබෙනවා. ගිනිසීරියා ශාකවලින් ලැබෙන අධික සෙවන වැඩුණු ගම්මිරිස් ශාකවල අස්වැන්න කෙරෙහි අහිතකර ලෙස බලපෑම් ඇති කරනවා. මේ හේතුව නිසා ගම්මිරිස් වගාව සඳහා යොදාගෙන ඇති ගිනිසීරියා ශාක ජල සහ මහ කන්නවල ආරම්භයේ සහ අවසානයේ වසරකට 4 වතාවක්වත් කප්පාදු කළ යුතු වනවා. මෙලෙස කප්පාදු කිරීමෙන් ලැබෙන ලපටි ගිනිසීරියා අතු ගොම පොහොර, කොම්පෝස් පොහොර සමග කාබනික පොහොරක් ලෙසට ගම්මිරිස් වගාවට යොදා ගන්න පුළුවන්. ගම්මිරිස් වගාවට කාබනික පොහොර යෙදීම මගින් පසට පෝෂණය ලැබෙනවා මෙන්ම වල් මර්ධනයටත් පසේ තෙතමනය ආරක්ෂා කර ගැනීමටත් උදව් වනවා. ගම්මිරිස් වගාවට කාබනික පොහොර භාවිතා කිරීමෙන් ඒ සඳහා යෙදිය යුතු රසායනික පොහොර ප්‍රමාණය හරි අඩකින් අඩු කරගන්න පුළුවන්. ඔබේ ගම්මිරිස් වගාවේ ගිනිසීරියාවල සෙවන අතු නිසි කලට කප්පාදු කිරීම තුළින් ඔබට ගම්මිරිස් වගාවෙන් ඉහළ ආදායමක් ලබා ගන්න පුළුවන්.